2019 business and accounting studies subject එකට English medium වලින් ආව tape එකේ third video එක තමයි අපි අද කරන්නේ. මම 18 වෙනි ප්‍රශ්නෙට එනකන් second video එක වෙනකන් කරලා තියෙනවා. අපි බලමු 19 වෙනි ප්‍රශ්නේ ඉඳන් කොහොමද discussion එක කරන්නේ කියලා. Following is the double entry of a transaction occurred in a business. Shalika's account debit වෙලා තියෙනවා 5000 වලින්, cash account එක credit වෙලා තියෙනවා 4800 වලින්, discount received account එක credit වෙලා තියෙනවා 200 වලින්. අපෙන් අහනවා discount of 200 rupees of this transaction is deducted when. මේ රුපියල් 200 discount එක deduct වෙලා තියෙන්නේ මේ මේ transaction එක මොකක් වෙනකොටද කියන එක තමයි අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙතන බලන්න කෑෂ් account එක ක්‍රෙඩිට් වෙනවා කියන්නේ කෑෂ් අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගෙවීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ ගෙවීම කරනකොට අපිට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙලා තියෙනවා. ඩිස්කවුන්ට් රිසීව්ඩ් වෙලා තියෙනවා. එතකොට අපි ගෙවීමක් කරලා තියෙනවා. ඒ ගෙවීම කරනකොට තමයි ඩිස්කවුන්ට් එක හම්බෙලා තියෙන්නේ. ගෙවීම කරලා තියෙන ශාලිකා කියන එක්කෙනාට. එතකොට අපි ගෙවීම සිද්ධ කරන්නේ ක්‍රෙඩිටර්ස්ලාට. එහෙනම් මේ ක්‍රෙඩිටර්ස්ලාට ගෙවීමක් කරනකොට හම්බ වුණ ඩිස්කවුන්ට් රිසීව්ඩ් එක. එතකොට අපි බලමු අපේ ආන්සර් එක වෙන්නේ කොහොකද කියලා. ආන්සර් එක 2 paying a creditor of 5000. 5000 ක්‍රෙඩිට් කෙනෙක්ට ගෙවනකොට 200 ඩිස්කවුන්ට් එකක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒකින්ද අපි 4800 විතරයි පේමන්ට් එක කරලා තියෙන්නේ. Pisa, the accounting equation of Shiran's business as at 1st of November is as follows. The accounting equation as at 2nd of November after a transaction occurred on that date is as follows. එතකොට පළවෙනිද තිබ්බ transaction equation එකයි දෙවෙනිද transaction එකකින් පස්සේ equation එකයි අපිට දීලා තියෙනවා. එතකොට මේ බලන්න මෙතන 4000 වලින් අඩු වෙලා මෙතන 1000 වලින් අඩු වෙලා මෙතන 3000 වලින් අඩු වෙලා liability එක 3000 වලින් අඩු වෙලා equity එක 1000 වලින් අඩු වෙලා ඒ කියන්නේ එතන අපිට expense එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ 4000 වලින් asset එක අඩු වෙලා තියෙනවා. එතකොට අපේ liability එක 3000 වලින් අඩු වෙලා තියෙනවා. අපෙන් අහන transaction එක මොකක්ද කියලා. පළවෙනි එකේ තියෙනවා 4000 paying 4000 to creditor subject to discount of 1000. දැන් creditors ලට අපි pay කරනකොට අපිට discount එකක් හම්බ වුනහම ඒක equity එක වැඩි වෙන්න මිසක් අඩු වෙන්න බලපාන්නේ නැහැ. ඒකින්ද අපිට පළවෙනි answer එක වැරදි විදිහට තමයි ගන්න වෙන්නේ. Receiving 4000 from a debtor subject to a discount of 1000. එතකොට මෙතන receiving 4000 debtor කෙනෙක්ගෙන් අපිට හම්බ වෙනවා කියලා කියනවා. එතකොට අපිට මෙතන asset එක අඩු වෙලා asset එක වැඩි වීමක් තමයි වෙන්නේ. මෙතන liabilities වලට බලපාන්නේ මොකද debtors ලා කියන්නේ අපේ asset එකක් liability එකක් නෙමෙයි. ඊට පස්සේ තියෙනවා paying a bank installment of 4000 including an interest of 1000. මේ බලන්න bank installment එකක් කියලා කියන්නේ bank loan එකක් ගත්ත හින්දානේ අපි installment එකක් ගෙවන්නේ. එතකොට liability එකට තමයි ආව බලපාන්නේ. කොච්චරක්ද 4000. හැබැයි මේකේ 1000 interest එකක් තියනවලු. ඒ කියන්නේ 1000 interest එකක් කියලා කියන්නේ අපිට expense එකක්. එතකොට liability එක 4000 වලින් 1000 අඩු වුනහම 3000. එතකොට liability එක 3000 වලින් අඩු වෙනවා. 1000 වලින් expense එක අඩු වෙනවා. ඒකින්ද equity එකට ඒක බලපානවා 1000 වලින් අඩු වෙලා. ඒතකොට අපි මේ දෙකේම එකතුව 4000 bank installment එක අපි cash වලින් pay කරන්නේ. ඒකින්ද asset එක අඩු වෙනවා 4000 වලින්. එහෙනම් මේකේ answer එක 3. ඊට පස්සේ 21 තියෙනවා. answer the question number 21 and 22 using the following informations. Some transactions of a business and source documents are in the following table. Transaction එක පැත්තකින් තියෙනවා, source document එක පැත්තකින් තියෙනවා. අපිට කියනවා select the answer when the source documents are matched in the order of transactions given below. එතකොට මෙතන අපිට කියනවා answer එක select කරන්නලු source document එක match වෙන විදිහ transaction එකත් එක්ක. එතකොට credit sales කිව්ව ගමන් අපිට තියෙනවා credit sales කියන්නේ sales invoice එකට යනවා. credit purchase කිව්ව ගමන් purchase invoice එකට යනවා. receiving of investment income කියන්නේ investment income එකක් අපිට හම්බ වෙනවා. ඒකින්ද ඒක receipt. purchasing furniture of 50000 on credit for the use of business. එතකොට business එකේ ප්‍රයෝජනයට furnitures purchase කරනවා. එතකොට අපි මේ non current asset එක credit base අරගන්නවා. එතකොට මේක අපි journal
ජනරල් ජර්නල් එකේ තමයි රෙකෝඩ් කරන්න ඕනේ. ඒකින්ද අපිට ජර්නල් වවුච් එක මෙතනට ඕන වෙනවා. එතකොට අපේ ආන්සර් එක වෙන්නේ D C A B. D C A B. D C A B. ඒ කියන්නේ ආන්සර් එක 4. ඊට පස්සේ තියෙනවා select the answers that shows prime entry books used to record the above transaction in correct order. එතකොට transaction එක අනුව prime entry book එක මොකක්ද කියලා අපෙන් අහනවා. credit sales sales journal එකට යන්න ඕනේ. sales journal. credit purchase purchase journal එකට යන්න ඕනේ. receiving of investment income එක cash book එකට යන්න ඕනේ. purchasing furnitures on credit ඒක general journal එකට යන්න ඕන. ඒතකොට මෙතන අපිට ආන්සර් එක ගන්න වෙන්නේ 1. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 23. Cash in hand with the petty cashier of Deepal's business as at 1st of September 2019 was 250. On the same date, petty cash imposed of 4,750 was reimbursed. The total of petty cash expenses for the month of September 2019 was 4,200. මොකද කියන්නේ සැප්තැම්බර් 1 වෙනිදා වෙනකොට petty cashier ගාව 250 තිබ්බලු බැලන්ස් එක. ඒකට cash repayment එකක් කරලා impost කරලා reimburse කරාලු 4,750. එතකොට මේ දෙකේ එකතුව කීයද 5,000. එතකොට 5,000 impost එකක් තමයි අපි තියාගෙන යන්නේ petty cash වල. ඊට පස්සේ අපිට කියනවා total of petty cash expenses for the month of September. එතකොට September month එකේ petty cash වල expense එක වෙන්නේ 4,200 ලු. අපෙන් අහනවා select the answer that shows the cash in hand as at 30th September and the reimbursement as at October 1st. එතකොට අපි හැමතිස්සෙම petty cash එක reimburse කරන්නේ අපි ඒ month එකේ කරපු expense එක අනුව. එතකොට මෙතනදී October වල අපි reimburse කරන්න ඕනේ මෙන්න මේ September වල උන expense එක. එතකොට 4,200 තමයි අපේ reimbursement එක වෙන්නේ. එතකොට අපෙන් අහනවා cash in hand කොච්චරක් තිබ්බද කියලා. එතකොට අපි දැන් උඩ කතා කරා 250 අතේ තිබ්බා 4,750 දුන්නගෙන් ඒ දෙකේ එකතුව 5,000 වුණා. ඒ කියන්නේ අපි ඉම්පොසිට් එක තියාගෙන යනවා 5,000. ඒතර ඒ 5,000 වලින් මේ එක්ස්පෙන්ස් එක අඩු වුණාම අපිට ඉතුරු වෙනවා 800. එහෙනම් 800 අපිට තිබ්බා. මේක රීම්බර්ස් කරන්න අපි 4,200 රීම්බර්ස්මන්ට් amount එකක් කරන්න ඕන. ඒකෙන් හින්දා අපේ ආන්සර් එක වෙන්නේ 3 වෙනි එක. 24. What is the reason that does not become the cause for the difference between the balance of bank statement and balance of bank account of the business? business එකේ bank account එකේ balance එකයි bank statement එකේ balance එකටයි බල නොපාන difference එකට effect වෙන්නේ නැති transaction එක මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. පළවෙනි එක තියෙනවා check deposited but not having been credited to the bank current account. check එකක් deposit වෙලා තියෙනවා. හැබැයි ඒක තාම bank account එකට credit වෙලා නැහැලු. තාම credit වෙලා නැහැලු bank account එකේ. එතකොට මේක අපිට මේ දෙපැත්තටම මේ කියන්නේ unbalance එකට මේ බලපානවා. balance වෙන්නේ නැති එකට බලපානවා. මොකද check එකක් deposit වෙලා තියෙනවා. හැබැයි තාම bank account එක credit වෙලා නැහැ. ඊට පස්සේ තියෙනවා bank charges charged by the bank but not recorded in the bank account. ඒතර අපි දන්නවා bank එකෙන් කරපු charges අපිට බලා ගන්න වෙන්නේ කොහොමත් bank statement එක ආපුවාම. එතකොට අපි දාන්නේ නැහැ bank account එකක record කරන්න. ඒකින්ද එතන difference එකක් ඇති වෙනවා. A check issued for electricity bill and paid by the bank. අන්න අපි check එකක් issue කරා කියලා අපේ bank account එකේ record කරගන්නවා. ඒ විදිහටම bank එකෙන් ඒක pay කරනවා. එතකොට මෙතන මේ transaction එකකින් හින්දා difference එකක් ඇති වෙන්නේ නැහැ. A check deposited directly to the bank by a debtor. debtor කෙනෙක් අපි දාන්නේ නැහැ. යා directlyම bank එකට ගිහිල්ලා check එකක් deposit කරලා තියෙනවා. අපි ඒක දැනගන්නේ bank statement එක ආපුවාම. එතකොට එතන difference එකට බලපානවා. එහෙනම් අපේ answer එක 3. Select the transaction recorded in sales journal of a handicraft producing business.
ට්‍රාන්සැක්ෂන් එක මොකක්ද කියලා අහනවා. සේල්ස් ජර්නල් එකේ අපි රෙකෝඩ් කරන හැන්ඩික්‍රාෆ්ට් ප්‍රොඩියුස් කරන බිස්නස් එකක. selling handicrafts of 25,000 on credit. handicrafts sell කරනවා on credit. ඒක තමයි අපි sales journal එකේ record කරන්නේ. ඒක තමයි answer එක. අපි අනිත් ඒවාත් බලමු. selling handicrafts of 45,000 in cash. cash කරන ඒවා අපි sales journal එකේ add කරන්නේ නැහැ. ඒක cash account එකේ තමයි අපි record කරන්නේ. selling handicrafts producing machine. selling handicraft producing machine on credit. එතකොට non current asset එකක් on credit sales කරන්නේ. ඒතකොට අපි ඒක general journal එකේ තමයි record කරන්නේ. selling a stock of cloth purchased on credit produce handicraft. දැන් මේ sell කරලා තියෙන stock එකක් handicrafts නෙමෙයි. අනිත් එක මේක sell කරලා තියෙන in cash. එතකොට in cash ඒවා අපි sales journal එකේ record කරන්නේ නැහැ. සහ මේ stock එකක් තමයි materials තමයි sell කරලා තියෙන්නේ. ඒකින්ද අපි ඒක කොහොමත්ම record කරන්නේ නැහැ. ඒතකොට මේකේ answer එක 26 Sales journal prepared in Sumudu's business for the month of January is as follows. සුමුදුගේ business එකේ sales journal එක මේ විදිහට තියෙනවලු. අපෙන් අහනවා select the answer that shows the correct terms for A and B in the above sales journal respectively. එතකොට A වලින් පෙන්නන එකයි B වලින් පෙන්නන එකයි අපෙන් අහනවා. එතකොට මෙතන බලන්න මෙතන එකතු කිරීමේ ලකුණු තියෙනවා. ඒ කියන්නේ මෙච්චරයි sales journal එකේ වෙලා තියෙන්නේ. මේ කියන්නේ අන්තිම දවසේ තමයි. එහෙනම් මේ අපි එකතු කිරීම කරන්නේ. එහෙනම් අපේ අන්තිම දවසේ වෙන්නේ මොකක්ද? ඔක්තෝබර් මාසයේ අන්තිම දවස. එතකොට ඔක්තෝබර් 31. ඔක්තෝබර් නෙමෙයි මෙතන ජනවාරි දීලා තියෙන්නේ. එතකොට January 1st January 10th වෙච්ච එකක් තමයි රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඒතකොට අපිට මෙතන A වල ගන්න වෙන්නේ January 31st. January 31st තමයි A කියන ටර්ම් එක ගන්න වෙන්නේ. B එක අපි මෙතන sales journal එකේ එකතුව අපි sales account එකට credit කරනවා. එතකොට credited to the sales account. එහෙනම් අපේ answer එක වෙන්නේ 4. අපි බලමු 27 මොකක්ද අහන්නේ? As the trial balance of a business was not tallied due to the effect of one accounting error, the difference of 2,000 was credited to the suspend account. trial balance එකේ balance උන්නේ හැලු එක accounting error එකක් හින්දා එතන difference එක 2,000 තිබ්බ එකක් suspend account එකට credit කරාලු. ඒ කියන්නේ suspend account එක credit වෙනවා කියන්නේ අපේ trial balance එකේ credit පැත්ත තමයි අඩු, debit පැත්ත වැඩි. අපෙන් අහන error එක මොකක්ද කියලා බලමු. paid wages of 2,000 was not recorded in wages account. ඒතර wages account කියලා කියන්නේ expense එකක්. expenses අපි අපේ record වෙන්නේ debit side එකේ. ඒතකොට debit side එකේ අඩුවීමක් ගැන තමයි මෙතන කතා කරන්නේ. හැබැයි අපි හොයන්න ඕනේ credit side එකේ අඩුවීමක්. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. paid electricity bill of 2,000 was recorded as 1,000 in electricity account. එතනත් එහෙමයි. electricity account කියලා කියන expense එකක්. expenses බලපාන්නේ debit side එකට. එතකොට මෙතන debit side එකේ අඩුවක් තමයි පෙන්නන්නේ. 2,000 එක 1,000 වෙලා තියෙනවා. 3. paid 4,000 to creditors was not recorded in accounts. 4,000 creditors ලට pay කරපු එක එකකවත් accounts එකකවත් record වෙලා නෑලු. accounts කියලානේ දීලා දෙන්නේ. ඒතකොට සම්පූර්ණයෙන්ම මේ transaction එක අපිට මගහැරිලා තියෙන්නේ. ඒතකොට සම්පූර්ණයෙන්ම මගහැරිලා තියෙන එකකුත් අපිට credit debit side වලට trial balance එකේ බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. purchased furnitures of 4,000 was recorded in furnitures account as 6,000 අන්න. ඒක තමයි answer එක. මෙතන මොකක්ද කියන්නේ? furnitures purchase කරලා තියෙනවා 4,000. හැබැයි ඒක 6,000 විදියට තමයි furniture account එකේ සටහන් වෙලා තියෙන්නේ. කියන්නේ furniture account එක කියන්නේ අපේ asset එකක්. එතකොට assets වැඩිවීම බලපාන්නේ debit side එකට. එතකොට debit side එක 2,000 වලින් වැඩියෙන් පෙන්නනවා. ඒ හින්දා credit side එක 2,000 වලින් අඩුවෙන් පෙන්නනවා. ඊට පස්සේ the check of 20,000 issued a creditor was dishonest because of this in the business මොකද වෙන්නේ කියලා අහනවා. 2,000 වලින් issue කරලා තියෙනවා creditors ලට මේ payment එකකට check එකක් issue කරලා තියෙනවා. මේක dishonor වෙලා තියෙනවා. ඒතකොට creditors ලට අපි issue කරනකොට මොකද කරන්නේ? අපේ cash balance එක අඩු කර ගන්නවා. ඒ වගේම creditors එක
අඩු කරගන්නවා. දැන් මේක ඩිසෝනර් වෙනවා කියන්නේ ආපහු අපිට කෑෂ් වැඩි කරගෙන අපේ ක්‍රෙඩිටර්ස් ලව වැඩි කරගන්න සිද්ධ වෙනවා. අපි බලමු. bank balance increase and creditors balance also increases. අන්න ඒක තමයි අපිට ගන්න වෙන්නේ. 29. On 31st October 2019, Chalita purchased a machine of 20,000 on credit, sold a stock for goods for 8,000 in cash, and reimbursed 3,100 to petty cashier. Select the answer that shows the source document used for the above transaction in correct order. මේ transactions ටික පාවිච්චි කරන අපි රෙකෝඩ් කරන්න පාවිච්චි කරන source documents මොනවද කියලා තමයි අහන්නේ. එතකොට පළවෙනියටම තියෙන්නේ purchased machine on credit. එතකොට credit base purchase කරනවා non current asset එකක්. ඒතර අපි ඒක general journal එකේ record කරන්න ඕනේ. ඒකින්ද අපිට journal voucher එක ඕන වෙනවා. ඊට පස්සේ stock එකක් sold කරලා තියෙනවා in cash. එතකොට in cash අපි record කරනේව record කරන්න ඕන cash book එකේ. එතකොට මේකේ අපි sell කරනවා කියලා කියන්නේ අපිට cash හම්බ වෙනවා. ඒකින්ද ඒකට receipt ඕන වෙනවා. ඊට පස්සේ පිටි කැෂියර්ට දීලා තියෙනවා රීම්බර්ස් කරන්න 3,100. එතකොට එතනදී අපි කෑෂ් දීලා තියෙනවා කෑෂ් account එකෙන් කෑෂ් දීලා තියෙනවා. ඒකින්ද අපිට ගන්න වෙන්නේ paying voucher එක. එතකොට මේකේ answer එක වෙන්නේ 2. එතකොට තුන්වෙනි වීඩියෝ එක මේ විදිහට තමයි ඉවර වෙන්නේ 2019 ඉංග්‍රීසි මීඩියම් පේපර් එකේ. ඉතුරු ප්‍රශ්න ටික මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්.